මෝටර රථ ලෝකයේ BMW සහ Mercedes Benz යනු අපූර්ව නිර්මාණ දෙකකි. මේ දෙවැන්තයෝ දෙන්න හැමදාම හිටියේ යුද පිටියක. හැබැයි අද පාරවල් වල රජ කරන ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකේ සංකේතයක් වෙලා තියෙන BMW සමාගම ඊට දශක කිහිපයකට පෙර තමන්ගේ නම මකාගෙන තමන්ගේම පරම සතුරා වුණු Mercedes Benz සමාගමට සම්පූර්ණයෙන්ම විකිණෙන්න ගියා කිව්වොත් ඔබ විශ්වාස කරනවා. අද අපි ඔබට ගෙනෙන්නේ නිකම් කාර් හදන සමාගම කතාවක් නෙවෙයි. ලෝක යුද්ධ දෙකකින්ම කර්මාන්ත ශාලා සම්පූර්ණයෙන්ම බිමට සමතලා වෙලා වාහන හදන්න තහනම් කරලා අන්තිමේ තමන්ගේ සේවකයන්ට කන්න දෙන්න වළං සහ බයිසිකල් හදපු සමාගම කොහොමද ලෝකයේ සුඛෝභෝගී මෝටර් සන්නාමයක් බවට පත් වුනේ කියලා. අද අප ඔබට ගෙනෙන්නේ ලෝක ප්‍රකට BMW සමාගමේ අපූර්ව කතාවයි. කතාව පටන් ගන්නේ වර්ෂ 1916 ජර්මනියේ මියුනික් නගරයේනේ. මේ පළමු ලෝක යුද්ධයෙන් මුළු ලෝකයම ගිනි තීමින් තිබුණු කාලයක. මේ කාලේ කාල් රැප් කියන ඉංජිනේරුවා ගුවන් යාන එන්ජින් හදන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගියා. ජර්මානු ගුවන් හමුදාවට හොඳම එන්ජින් අවශ්‍ය වුණා. කාල්ගේ එන්ජින් නිතරම කැඩුනා. මේ නිසා සමාගම බංකොලොත් වෙන්න යද්දී ෆ්‍රාන්ස් ජෝසප් පොප් සහ කැමිලෝ කැස්ටියෝලි කියන ව්‍යාපාරිකයන් දෙදෙනා සමාගමේ පාලනය බාරගත්තා. ඔවුන් සමාගමට අලුත් නමක් දැම්මා. Bavarian Modern Work. එම නැත්නම් Bavarian Modern Works කියන අපි කවුරුත් දන්න BMW. ඒ වගේම ඔවුන්ගේ ප්‍රධාන ඉංජිනේරුවා වුණ මැක්ස් ෆීට්ස් අපූර්ව එන්ජිමක් නිර්මාණය කළා. ඒ තමයි BMW ඉල්ලා එන්ජිම. මේ එන්ජිම කොයිතරම් බලවත්ද කිව්වොත් 1919 දී BMW එන්ජිමක් සහිත ගුවන් යානයක් අඩි 30000ක පමණ උසකට ගිහින් ලෝක වාර්තාවක් පව පිහිටෙව්වා. මෙතනදී අපි කවුරුත් දන්න BMW ලාංඡනය ගැන ලෝකයේම රැවටුණු පුංචි රහසක් කියන්න. ගොඩක් අය හිතන් ඉන්නේ මේ නිල් පාට සහ සුදු පාට තියෙන රවුමෙන් නිරූපණය වෙන්නේ වේගයෙන් කැනගෙන ගුවන් යානා ප්‍රපලයක් කියලා. එනම් 1929 දී BMW සමාගම කරපු පුවත්පත් වෙළඳ දැන්වීම නිසා මේ කතාව මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණා. නමුත් සැබෑම කතාව නම් ඒ වර්ණ දෙකෙන් නිරූපණය වෙන්නේ සමාගම පිහිටලා තියෙන ජර්මනියේ බැවරියා ප්‍රාන්තයේ නිල කොඩියේ වර්ණයන් බවයි. හැබැයි අහස ජයගත් මේ දවන්තයින්ට වැඩි කල් යන්න කලින් මහ පොළොවට කඩාගෙන වැටෙන්න සිද්ධ වෙනවා. පළමු ලෝක යුද්ධයෙන් ජර්මනිය අන්ත පරාජයක් ලැබුවා. ඒ අනුව ජයග්‍රාහී රටවල් එකතු වෙලා අත්සන්කරව වර්සායි ගිවිසුම හරහා ජර්මනියට ගුවන් යානා සහ ඒවායේ එන්ජින් නිපදවීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. එක් රැයකින් අහස ජයගත් BMW සමාගමට තමන්ගේ ව්‍යාපාරය අහිමි වෙනවා. මේක සමාගමේ පළමු මරණාසන්න අත්දැකීම. වැඩ කරන සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරුව ඔවුන් ගුවන් යානා කර්මාන්ත ශාලාවේ කෝච්චි සඳහා තිරිංග, මුට්ටි, වළං, පිඟන් සහ ගොවිපළ උපකරණ හදන්න පටන් ගත්තා. මේ අඳුරු යුගයේදී තමයි ඉංජිනේරු මැක් ෆිට්ස් විසින් සමාගමේ ඉරණම වෙනස් කරන අපූර්ව යන්ත්‍රයක් නිර්මාණය කරන්නේ. ඒ 1923 දී එළි දැක්වූ BMW R32 යතුරු පැදියයි. මේ සාමාන්‍ය යතුරු පැදියක් නෙමෙයි. මෙහි එන්ජිම දෙපැත්තට නෙරා බොක්සෙන් එන්ජින් එකක් වුණ අතර දම්බැල් වෙනුවට රෝදයට බලය දුන්නේ ෂාෆ්ට් ඩ්‍රයිව් එකක් කරායි. අදටත් වසර 100කට පසුවත් BMW යතුරු පැදිවල මෙම තාක්ෂණය භාවිතා වෙනවා. යතුරු පැදිවලින් ලැබුණු දැවැන්ත ලාභයත් එක්ක 1928 දී ඔවුන් ඔටෝමොබයිල් වර්ක් එසිනාජ් කියන කර්මාන්ත ශාලාව මිලදී ගන්නවා. එහිදී ඔවුන් තමන්ගේ පළමු මෝටර රථය හැදුවා. එනම් BMW Dixie නම් වූ කුඩා රථයත් එක්ක ඔවුන් කාර් ලෝකයට පාය තබනවා. ඉන් පසුව 1936 දී ඔවුන් නිර්මාණය කළ BMW 328 ස්පෝර්ට් කාර්ය ලෝකයේ තිබුණු දරුණුතම රේසින් තරඟවන මිලි මිගිලා වැනි තරඟ ජයග්‍රහණය කරමින් BMW නාමය යුරෝපයේ පුරාම බැවිලෙව්වා. ඔවුන්ගේ සාර්ථකත්වය වැඩි කාලයක් පැවතුනේ නැහැ. 1939 දී දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග ජර්මන් නාසි රජය BMW සමාගමට බල කළා කාර් හැදීම නවත්තන්න කියලා. නැවතත් යුද්ධය වෙනුවෙන් ගුවන් යානා එන්ජින් හදන්න කියලා. මේ යුගයේදී ඔවුන් ලෝ මුල්ම ජෙට් එන්ජින් පවා නිර්මාණය කළා. නමුත් 1945 දී යුද්ධය අවසන් වෙද්දී මිත්‍ර පාර්ශ්වයේ බෝම්බ ප්‍රහාරවලින් BMW කර්මාන්ත ශාලා සියල්ලම පාය දූවිලි බවට පත් වෙලා තිබුණේ. ඉතිරි වුණු යන්ත්‍ර සූත්‍ර ටිකත් රුසියානුවන් සහ ඇමරිකාවන් යුද වන්දි විදියට ගලවාගෙන ගියා. සමාගම නැවතත් බිඳුවට වැටුණා. හැබැයි 50 දශකයේ වෙද්දී සමාගම ආයෙත් කාර් හදන්න පටන් ගත්තා. ඔවුන් BMW 501 කියන විශාල සුඛෝභෝගී V8 එන්ජිමක් සහිත කාර්යයක් හැදුවා. හැබැයි යුද්ධයෙන් බැටකාලා ගෙවල් දොරවල් නැතිලා පාරට වැටිලා හිටපු ජර්මනු ජාතිකයන්ට මේව ගන්න සල්ලි දිනුනේ නැහැ. ඒ මදිවට මේ කාර් එක විකුණන හැම වතාවකදීම සමාගමට පාඩු සිදු වුණා. ඊට පස්සේ ඔවුන් කළේ මෝටර රථ ඉතිහාසයේ ලස්සනම ඒ වගේම ඛේදනීය නිර්මාණයක් ලෝකෙට ගෙනාවු එක. ඒ තමයි BMW 507 රෝඩ්ස් කාර්ය. මේක කොච්චර ලස්සනයිද කිව්වොත් ලෝක ප්‍රකට ගායක එල්විස් ප්‍රෙස්ලි පවා මේ කාර් එක මිලදී ගත්තා. හැබැයි මේක නිෂ්පාදනය වියදම කොච්චර වැඩිද කිව්වොත් බලාපොරොත්තු වුණු රථ 5000 වෙනුවට ඔවුන්ට හදාගන්න පුළුවන් වුණේ රථ 252ක් විතරයි. 507 කාර්ය BMW සමාගම සම්පූර්ණයෙන්ම බංකොලොත් භාවයේ පතුලටම ඇදලා දැම්මා.
ඔවුන් හදපු ස්ටාගෙන ඉස්සරහින් දොර යන පුංචි බබල් කාර් එක සමාගම තාවකාලිකව බේරාගත්තත් 1959 වෙද්දී සමාගමේ බැංකු ගිණුම සම්පූර්ණයෙන්ම හිස් වෙනවා. 1959 දෙසැම්බර් 9 වෙනිදා මියුනික් නගරයේ තියෙන BMW මූලස්ථානය. මෙදින මෝටර රථ ඉතිහාසයේ අතිශය තීරණාත්මක දවසක් වුණා. BMW අධ්‍යක්ෂ මණ්ඩලයේ දැවැන්ත තීරණයක් අරගෙන තිබුණා. ඒ තමයි සමාගම බේරගන්න බැරිම දැන මුළු සමාගමම තමන්ගේ ප්‍රධාන තරඟකරුවා වන මර්සිඩීස් බෙන්ස් සමාගමට විකුණා දැමීමට ඔවුන් තීරණය කර තිබුණා. මර්සිඩීස් සමාගම බලාගෙන හිටියේ BMW කර්මාන්ත ශාලාවල මර්සිඩීස් ට්‍රක් නිෂ්පාදනය කරන්න. මෙතනින් BMW නාමය අවසන් වෙන්නයි කී. රැස්වීම ආරම්භ වුණා. පාලක මණ්ඩලයේ ගිවිසින් අත්සන් කරන්න සූදානම් වෙද්දී පුදුම දෙයක් සිද්ධ වුණා. සුළු කොටස්කරුවා කර්මාන්ත ශාලා සේවකයන් කාර්මිකයන් සහ නියෝජිතයින් සිය ගණනක් කෑ ගහලා මේ තීරණයට විරුද්ධ වුණා. අපිට බෙන්ස් වලට යටත් වෙන්න බෑ. අපේ කර්මාන්ත ශාලාව අපිව බේරගන්නවා කියලා මුළු ශාලාවම දෙවනත් කරා. මේ ഘോഷාව සහ සේවකයන්ගේ තිබුණු දැඩි ආදරය දැකපු හර්බර්ට් ක්වාඩන් නම් ධනවත් ආයෝජකයා දැවැන්ත අවධානමක් ගත්තා. ඔහු මර්සිඩීස් සමාගමට යන්න තිබුණු ගිවිසුම නවත්තලා තමන්ගේ පුද්ගලික ධනය අතිවිශාල ප්‍රමාණයක් යොදවලා සමාගමේ බහුතර කොටස් මිලදී ගත්තා. එදා ඔහු ඒ අවධානම ගත්තේ නැත්නම් අද ලෝකයේ BMW කියලා වාහනයක් නැහැ. ඒ මර්සිඩීස් සමාගමේ තවත් ට්‍රක් රථ කර්මාන්ත ශාලාවක් පවණක් වෙනවා. ක්වාඩන්ගේ මූල්‍ය ශක්තියෙන් පස්සේ BMW ඉංජිනේරුවන්ට අලුත් පණක් ලැබුණා. ඔවුන් මුළු ලෝකයේම පුදුම කරන කාර් එකක් නිර්මාණය කළා. වර්ෂ 1961 දී ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර රථ ප්‍රදර්ශනයේදී ඔවුන් BMW 1500 ලෝකයට හඳුන්වා දුන්නා. මේ ඔවුන් ඇඳින්නුවේ නිව් ක්ලාස් හෙවත් නව පන්තිය කියලායි. පවුලේ 4 දෙනෙකුට සුව පහසුවෙන් හා පහසුවෙන් යන්න පුළුවන් වගේම රේසින් කාර් එකක තියෙන වේගය මේ කාර් එකේ තිබුණා. අද අප දකින ස්පෝර්ටි සෙඩාන් කියන වාහන කණ්ඩේ ලෝකෙටම බිහි කළේ මෙම වාහනය. අදත් අපි ඕනෑම BMW රථයක දකින ඉස්සරහා තියෙන බකුගඩු හැඩේ ග්‍රිල් එක හෙවත් කිඩ්නි ග්‍රිල් එක සහ වාහනේ පිටිපස වීදුරුව ළඟ තියෙන නැම්ම නිල වශයෙන් සමාගමේ අනන්‍යතාවය බාටපත් වුණා. ප්‍රදර්ශනයේදීම මේ රථය සඳහා එනවුම් දහස් ගාණක් ලැබුණා. ඉන් පසුව ආපු BMW 2002 ටර්බෝ රථය හරහා උන් මුළු ඇමරිකාම ජයගත්තා. බංකොලොත් වීමේ අද්දර හිරෝ BMW සමාගම එකම එක සාර්ථක නිර්මාණයකින් නැවතත් ලෝකයේ මුදුනටම යනවා. 1970 දශකයේ වෙද්දී BMW සමාගමට අවශ්‍ය වුණ අපගේ වාහන කොතරම් වේගවත්ද, ඒ වගේම හැසිරීම අතින් කොතරම් පරිපූර්ණද කියලා මුළු ලෝකයටම ඔප්පු කරන්න. මේ සඳහා ඔවුන් 1972 දී මෝටර රථ ධාවන තරඟ සඳහාම විශේෂ අංශයක් නිර්මාණය කළා. ඒ තමයි BMW Motor Sport හෙවත් කාර් පිස්සන්ගේ ආගමක් බඳු M ඩිවිෂන් වර්ගය. ඔවුන්ගේ පළමු ව්‍යාපෘතිය වුණේ ඉතාලියේ ලැම්බෝගිනි සමාගමත් එක්ක එකතු වෙලා මැද ඉන්ජිමක් සහිත සුපිරි කාර්යයක් හදන එක. නමුත් අවාසනාවකට ලැම්බෝගිනි සමාගම දැවැන්ත මූල්‍ය අර්බුදයට ගිහින් මේ ව්‍යාපෘතිය අතරමඟ නවතිනවා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ප්‍රකට BMW M1 රථය මුළු ලෝකෙට ඉදිරිපත් කරනවා. ඊට පසුව ඔවුන් ජනප්‍රිය BMW E30 M3 රථය බිහි කරනවා. මර්සිඩීස් සමාගමේ 190E රථයට අභියෝග කරන හදපු මේ රථය මෝටර රථ ඉතිහාසයේ වැඩිම රේස් තරඟ ප්‍රමාණයක් ජයග්‍රහණය කළ මගී රථය ලෙස වාර්තා වෙනවා. The Ultimate Driving Machine කියන ඔවුන්ගේ තේමාව සැබෑවක් බව මුළු ලෝකයටම ඔප්පු කළේ M මාදිලි රථයයි. අදත් ලෝකයේ වේගවත්ම ස්වභාවික වාදය උරා ගන්නා කාර්ය වෙන McLaren F1 රථය හදවත විදියට ගැහෙන්නේ BMW සමාගම නිර්මාණය කරපු රන්නාලය වේද V12 ඉන්ජිමක් කියලා කිව්වොත් ඔබ පිළිගන්නවා. 90 දශකයේ වෙද්දී BMW සමාගම දැවැන්ත අධිරාජ්‍යයක් වුණා. ඔවුන් 1994 දී බ්‍රිතාන්‍යයේ දැවැන්ත වාහන නිෂ්පාදන සමූහයක් වුණ Rover Group එක මිලදී ගත්තා. හැබැයි මේක BMW සමාගමට ගෙනාවේ ලොකු පාඩුවක්. Rover සමාගමේ පාඩුව දරා ගන්න බැරුව අවසානයේදී BMW ඒ Rover Group එක විකුණලා දානවා. හැබැයි ඔවුන් අපූර්ව වැඩක් කළා. බ්‍රිතාන්‍යයේ අභිමානයක් වුණු මිනිසන් නාමය සහ ලෝකයේ සුඛෝභෝගී මෝටර රථ සන්නාමය වෙන Rolls Royce සමාගමේ අයිතිය Taman ළඟ තියාගන්න ඔවුන් සමත් වෙනවා. වරක් අනුන්ගේ යටතට පත් වෙන්න ගිය සමාගම අද බ්‍රිතාන්‍යයේ ප්‍රබලතම සන්නාමය පාලනය කරන තත්ත්වයට බවට පත් වෙලා. අද වන විට ලෝකයේ විද්‍යුත් මෝටර රථ ගරා ගමන් කරද්දී BMW සමාගම i series හෙවත් i8, i4, i7 වැනි රථ හරහා අනාගතයට ඉතා සාර්ථකව පියමන් කරනවා. ගුවන් යාන එන්ජින් වලින් උපත ලබ ලෝක යුද්ධ වලින් විනාශ වෙලා, කිව්සුන් නිසා අඩාල වෙලා, වලන් සහ පිගන් හදලා අන්තිමේදී තමන්ගේම සතුරාට විකිනෙන්න ගියේ කුඩා සමාගම අද ලෝකයේ ඉහළම තලයේ මෝටර රථ නිෂ්පාදකයෙක් වෙලා තියෙනවා. ඉතින් අද කතාව මෙතනින් ඉවරයි. BMW සමාගමේ කතාව ගැන ඔබට මොකද හිතෙන්නේ? ඒ වගේම ඔබ ආසම වාහනය මොකක්ද පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳ නම් වීඩියෝ එක ලයික් කරන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න ඩොක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.